ඊළඟට බලමු අට ශ්‍රේණියට අයිති කෝණ වර්ග මොනවද කියලා. ඒකේ පළවෙනි කෝණ වර්ගය තමයි දරුවනේ අනුපූරක කෝණ කියන්නේ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ කියන්නේ මොකක්ද? කෝණ යුගලයක අයික්‍ය අංශක 90ක් වෙන කෝණ යුගල වලට තමයි අපි කියන්නේ අනුපූරක කෝණ කියලා. ඒ කියන්නේ කෝණ යුගලයක් තියෙනවා. හරිද? ඔයාලා හිතන්නකෝ මේ විදිහට කෝණ තියෙනවා. මේ කෝණිකුත් තියෙනවා. මේ කෝණ යුගල් දෙකේම එකතුව අංශක 90ක් වෙන්න ඕන. එහෙම වුණොත් අන්නේ කෝණ වලට අපි කියනවා අනුපූරක කෝණ කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ අංශක 36 කෝණයක් අපිට දෙනවා. මේක අනුපූරක කෝණය කුමක්ද කියලා අහුවොත්, ඒ කියන්නේ මේ කෝණයට එකතු කරන්න ඕන සුළු කෝණය තමයි අපෙන් අහන්නේ. ඒක තමයි අනුපූරක කෝණය වෙන්නේ. එහෙනම් අපි අනුපූරක කෝණ හොයනකොට අපිට දීලා තියෙන කෝණයක් අංශක 36යි කියලා. එතකොට අනුපූරක කෝණය කීයද එතකොට වෙන්නේ? අනුපූරක කෝණයේ විශාලත්වය කීයක් වෙන්න ඕනද? ඒක හොයන්න නම් අපි අංශක 90න් මේ අංශක 36 අඩු කරන්න ඕන. එහෙනම් මේ කෝණයගේ නම කීයද? අංශක 54යි කියලා. හරිද? තේරුණාද? ඊළඟ කෝණ වර්ගය තමයි පරිපූරක කෝණ. පරිපූරක කෝණ. එහෙනම් පරිපූරක කෝණ නිර්වචනය කරන්න පුළුවන් නේද දැන්? එහෙනම් කෝණ යුගලයක අයික්‍ය අංශක 180ක් වන කෝණ යුගල් වලට තමයි අපි කියන්නේ පරිපූරක කෝණය කියලා. හරිද? කෝණ යුගලයක අයික්‍ය අංශක 180ක් වෙන්න ඕන. කීයද? අංශක 180ක් වෙන්න ඕන. ඉස්සෙල්ලා අනුපූරක කිව්වේ අංශක 90යි. පරිපූරක කෝණෙදී අංශක 180යි. කෝණ යුගල් දෙකක් යුගලයක් තියෙනවා. හරිද? හිතන්න මේකේ කෝණේ 67යි කියලා අංශක. එහෙනම් මේකට අයිති පරිපූරක කෝණේ අගය කියලා අහුවතින් අපි කොහොමද හොයන්න ඕන? මෙන්න මේ 180න් අපි අඩු කරන්න ඕන අපි දන්න කෝණය. එහෙනම් අංශක 67ක් අඩු වෙන්න ඕන. එහෙනම් ඊළඟ කෝණය ඉන්න ඕන කීයද? අංශක 113යි කියලා. එහෙනම් කෝණ යුගල් දෙකක ඓක්‍ය අංශක 180ක් වෙනව නම් ඒ කෝණ යුගලයකට අපි කියන්නේ පරිපූරක කෝණයක් කියලා. තේරුණාද? හරිද? ඊළඟට ඊළඟ කෝණය තමයි බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ වලදී මොකද වෙන්නේ? පොදු බාහුවක් තියෙන්න ඕන, පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. හරිද? ඒ වගේම පොදු බාහුවෙන් දෙපස තමයි කෝණ යුගලය පිහිටන්න ඕන. හරිද? බද්ධ කෝණ යුගලයක් කියන්නේ එතකොට. පරිපූරක කෝණ යුගලයක් වෙන්න නම් ඒ කෝණ දෙකේ ඓක්‍ය අංශක 180ක් වෙන්න ඕන. අනුපූරක කෝණ යුගලයක් වෙන්න නම් ඒ කෝණ යුගල දෙකේ එකතුව අංශක 90ක් වෙන්න ඕන. එතකොට බද්ධ කෝණවලදී තියෙන්නේ පොදු බාහුවක් තියෙන්න ඕන, පොදු ශීර්ෂයක්, පොදු බාහුවක් සහ පොදු බාහුවෙන් දෙපස තමයි කෝණ යුගලය පිහිටන්න ඕන. අන්න එවැනි කෝණවලට අපි කියනවා බද්ධ කෝණ කියලා. ඇයි දරුවනේ මේවා අපි ඉගෙන ගන්නේ? ඇයි අපි ඉගෙන ගන්නේ? මේක 25යි නම් මේක 38යි කියමු. පොදු ශීර්ෂයක්, මේ පොදු ශීර්ෂය මේ තමයි පොදු බාහුව. පොදු බාහුවෙන් දෙපස තමයි කෝණ යුගලය පිහිටන්නේ. මෙවැනි කෝණ යුගලයකට අපි කියනවා බද්ධ කෝණ යුගලයක් කියලා. තේරුණාද? තේරුණාද? හරිද? මේවා අවශ්‍ය වෙන්නේ ඔයාලට ඉදිරියේදී තියෙනවා කෝණ
සංකීර්ණ වෙනවා. ඒ සංකීර්ණ වෙන වෙලාවල් වලට ඔයාලට තියෙන්නේ ඒ කියන්නේ මේ කෝණ දැනගෙන ඉන්න ඕන අපිට තවත් කෝණයක් හොයාගන්න නම්. හරිද? නොදන්නා කෝණ තියෙනවා අපිට දෙනවා. බොහොම තොරතුරු බොහොම පොඩි ප්‍රමාණයක් දෙන්නේ. එතකොට මේ කෝණ බොහොම වැදගත් වෙනවා. හරිද? ඊළඟ කෝණ වර්ගය තමයි ප්‍රතිමුඛ කෝණ කියන්නේ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවටද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ තමයි අපි මෙතෙන්දී ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. ඒවා විශාලත්වයෙන් සමානයි. හරිද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ තමයි අපි ප්‍රතිමුඛ කෝණ කියන්නේ. මේවා විශාලත්වයෙන් සමානයි. මේ කෝණය 40 නම් මේ කෝණය 40යි. හැබැයි මේ කෝණය 40 උනායි කියලා මේක 40ක් වෙනවද? නෑ. ප්‍රතිමුඛ කියන්නේ මුහුණට මුහුණ සිටිනසේ තමයි මේ කෝණ පිහිටන්නේ. මුහුණට මුහුණ සිටිනසේ තමයි තියෙන්නේ. එතකොට මේ කෝණය අංශක 60ක් වුණා මේ කෝණය අංශක 60යි. ඒක හරි. හැබැයි මේ කෝණය 40ක් වෙලා මේක 40ක් වෙනවද? නැත්ද? තේරුණාද? මෙතෙන්දී යන්නේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මුහුණට මුහුණ තමයි මේ කෝණ පිහිටන්නේ. හරිද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් තමයි ප්‍රතිමුඛ කෝණ නිර්මාණය වෙන්නේ. තේරුණාද? මේවා ඔයාලයි පෙළපොතේ අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස කරනකොට ඔයාලට හොඳට මතක හිටිනවා. මේවා ඒ කියන්නේ අනුපූරක කෝණ කියන්නේ මේවට, එතකොට පරිපූරක කෝණ කියන්නේ මේවට, බද්ධ කෝණ, ප්‍රතිමුඛ කෝණ. එතෙන් තවත් අවශ්‍ය වෙනවා අපිට මේ අනිත් අපි මූලික වශයෙන් දැනගෙන හිටපු කෝණ වර්ගත් අපිට අවශ්‍ය වෙන වෙලාවල් එනවා. එතකොට ඔයාලා දැනගෙන හිටපු දැනුමට තවත් කෝණ වර්ග කීපයක් එකතු වුණා විතරයි මෙතෙන්දි සිද්ධ වුණේ. මේ ටික මම හිතනවා තේරෙන්නේ ඇති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලා පෙළපොතේ තියෙන අභ්‍යාස ඒ ටික පිළිවෙලට කරන්න මේ දැනුමෙන්. මම මේවා විස්තර කරලා දුන්නා. ඒ විස්තරත් ඔළුවේ තියාගෙන ගණන් ටික හදන්න. එතකොට ඔයාලට පුළුවනි මේක ගණන් විසඳ කියන ගැටලු බොහොම ලේසියෙන් විසඳ ගන්න. හරිද? ඊට අමතරව තව කරුණක් එකතු කරන්නම්. ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය කීයද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය. ඒ මොකක්ද කිව්වේ? ලක්ෂයක් වටා තියෙනවා. මේ තියෙන්නේ ලක්ෂයක් වටා කෝණ. මේ තියෙන්නේ ලක්ෂයක් වටා කෝණ. ලක්ෂයක් වටා කෝණවල අගය කීයද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය මේ කෝණවල ඓක්‍ය අංශක 360ක් වෙනවා. ඒක නියතයි. ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය අංශක 360යි. ඒක නිශ්චිතයි, ස්ථිරයි. ඒකත් හොඳට ඔළුවේ මතක තියාගන්න. හරිද? කරන් අමාරුද? චුට්ටක්වත් නෑ. හරිම ලේසි. එහෙනම් ඊළඟ දවසේදී ඊළඟ පාඩමෙන් හමු. සුබ දවසක් හැමෝටම.